සහෝදරය ආණ්ඩුවට පක්ෂවල බෙහෙලා කියන්නේ. දැන් අපි එකගත් එකට ආවනේ. මේක මේ ආණ්ඩුවට පක්ෂව කතා කරනවා හැමදාම. හදිසියේ නෙමෙයි මේවා අපි ඔක්කොම එකතු වෙලා සංවිධානය කරපු ඒවානේ. ඉතින් මං නැවිල්ලා ඉන්නවයි මේ. අපි එකතු වෙලා සංවිධානය කරපු එකට අපි ආණ්ඩුවට කියන්නේ ජනතාවාදී මාවතේ යන්න. අද ආණ්ඩුවට විරුද්ධව එකතු වෙලා ඉන්න දක්ෂිණාංශිකේ ඉන්න විවිධාකාර බලවේග අද උත්සාහ කරන්නේ ආණ්ඩුව පෙරලන්න. අපි උත්සාහ කරන්නේ ආණ්ඩුව ජනතාවාදී මාවතේ ඉදිරියට ගෙනියන්න. ඔබතුමා මේ මොකද හිතන්නේ මේ දැන් මේ මිනිසුන්ගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධ ඒකත් මේ ඉල්ලීම් අතර තියනවද? ආණ්ඩුව ගේන මේ යෝජනාව පාර්ලිමේන්තුවෙන් අධිකරණයට ගිහිල්ලා එතෙන්දින් තීන්දුව එවි මේකට මහජනයාගේ මත විමසුමක් උවමනාද නැද්ද කියලා. ඉතින් ජනමත විමසුමක් ඕනේ කියලා අධිකරණය කිව්වොත් එතකොට ජනමත විමසුමකට යන්න පුළුවන්. නැත්තම් මේක මේ රටේ මහජනයාට සාමාන්‍යයෙන් අහිතකරව බලපාන යෝජනාවක් නෙවෙයි මේ ඇවිත් තිබෙන්නේ. ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නේ. දැන් අපි එකගත් එකට ආවනේ. මේක මේ ආණ්ඩුවට පක්ෂව කතා කරනවා හැමදාම. දැන් අපි එකගත් එකට ආවනේ. සහෝදරය ආණ්ඩුවට පක්ෂවල බෙහෙලා කියන්නේ.